මාලිංගත් ගේමට බහි. කට්ටියවත් කැඳවයි. සනත් මාලි එක්කරන්. ප්‍රමෝද්ද වික්‍රමසිංහ කරන්න යන දේත් එළියට. ප්‍රමෝද්දගේ තීරණයට සනත් එකඟ නොවෙයි. නායකත්වයේ දසුන්ට දුන් හේතුවත් එළියට. 2026 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානයේ ජයග්‍රහණය කිරීමේ අරමුණින් අලුතෙන් පත් වූ තේරීම් කමිටුව ක්‍රියාමාර්ග රාශියක් ගනිමින් තිබෙනවා. ඉන් එක් ක්‍රියාමාර්ගයක් වන්නේ නායකත්වයේ දසුන් ශානකහට ලබා දීමයි. එයට හේතුව වශයෙන් සඳහන් වන්නේ දැනට කණ්ඩායමේ සිටින පළපුරුදු සහ විශ්වාසවන්තම නායකයා දසුන් වීමයි. තවද ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු උපදේශක සහ උපයාමාර්ගික සැලසුම් පුහුණුකරු ලෙස හිටපු සුපිරි වේගපන්දු යවන්නෙක් වූ ලසිත් මාලිංග පත් කර තිබෙනවා. ඒ අනුව මාලිංග දැනටමත් සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ. මාලිංග යනු රට දිනවන්න උනන්දුව තියෙන ලෝකයේම ආදරය කරන ලෝකයේම හිල්ලූ පන්දු යවන්නෙක්. ඉතින් එවන් පන්දු යවන්නෙක් අපේ බෝලින් උපදේශක වීම අනිවාර්යයෙන්ම අපේ රටට වාසිදායක දෙයකි. තවද සනත් සහ මාලි සුසංයෝගය තුළින් කණ්ඩායම සුපිරියට ගොඩනැගිය හැකි යන්න විචාරකයන්ගේද මතයයි. ඉතින් සනත් ජයසූරිය අපේ කොල්ලම්බ ඉදිරියට ගැනීමට මහස්සේ වේසක් දරනවා. ඉතින් 25 දෙනෙකු සංයුතය නම් කර ඇති අතර එළඹෙන ලෝක කුසලානයේ සහ පාකිස්තාන සහ එංගලන්ත තරඟාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීමට ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. ඉතින් දසුන්ගේ නායකත්වය යටතේ සහ මාලිංගගේ සහ සනත්ගේ සෙවණේ පුහුණුවන අපේ කොල්ලන්ට හෝම් ග්‍රවුන්ඩ් සෙට් වුණාම ජයග්‍රහණය කිරීම ලේසි වේවි යන්න ඇතමුන්ගේ මතයයි. ඉතින් තනතිරු ප්‍රශ්නයක් හේතුවෙන් සනත් සහ ප්‍රමෝද්ද ගැටීමක් පවතින බවත් සතන් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණා. ඉතින් මාලිංග වේගපන්දු යවන උපදේශක වීම ගැන ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.